අයිබෝවන් සියලු දෙනාට අයිබෝවන් කියලා පිළිගන්නවා. මේ අපි අද දැස් වෙලා ඉන්නේ sharing for excellence දේශන එහෙම නැත්නම් අධ්‍යාපනික වැඩසටහන් මාලාවේ 14 වෙනි අදියරට. අද අපේ සම්පත්දායකයා ඔබ කවුරුත් හොඳින් අඳුරන චමින්ද ඒකනායක මහත්තයා. චමින්ද ඒකනායක ගැන කතා කරොත් එයා මහනුවර කිංසුඩ් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබලා විවිධ පෞද්ගලිකංශ විවිධ ආයතනවල විවිධ තනතුරු දරලා පෙරදින විශ්වවිද්‍යාලයට සම්බන්ධ වෙච්ච අපේ ඇත්තටම පෙරදින විශ්වවිද්‍යාලයේ සම්පතක්. එයා මේ වෙනකොට පෙරදින විශ්වවිද්‍යාලය ඇතුළට ආවට පස්සේ විවිධ පීඨවල විවිධ ආයතනවල කටයුතු කරලා තියෙනවා. ඒ නිසා හැමෝම චමින්ද නම කිව්ව පමණින් දන්න කෙනෙක්. ඒ වගේම එයා පරිගණක විද්‍යාව සම්බන්ධයෙන් පරිගණක තාක්ෂණය සම්බන්ධයෙන් විවිධ පාඨමාලා හදාරලා විවිධ කුසලතා අත්පත් කරගත්ත කෙනෙක්. CCNA ඉඳලා පෝස්ට් ග්‍රැජුවේට් ඩිප්ලෝමා එකක් වෙනකම්ම පෝස්ට් ග්‍රැජුවේට් ඩිග්‍රීස් වෙනකම්ම ඉගෙනගත්ත කෙනෙක්. ඇත්තටම අපි චමින්ද ඒකනායකගෙන් මීට වඩා දේවල් බලාපොරොත්තු වෙන්නට ඌමනයි. ඒකට අවස්ථාව ලැබෙන්නේ කලාතුරකින්. දැන් අද අපිට ලැබිලා තියෙන හොඳ අවස්ථාවක්. චමින්ද ඒකනායක මොනවද අපෙත් එක්ක ගනුදෙනු කරනවට අමතරව වෙන මොනවද එයාගෙන් අපිට ගන්න පුළුවන් කියලා අද අපිට හිතා ගන්න පුළුවන්, ඉගෙන ගන්න පුළුවන්. ඒ අවස්ථාව චමින්දට ලබා දීපු පෙරදින විශ්වවිද්‍යාලයේ HR Human Resource Development Unit එකට සහ එහි අධ්‍යක්ෂ චන්දන ජයවර්ධන මහත්මයාටත් අපි ස්තුතිවන්ත වෙනවා මේ වගේ අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන්. ඒ වගේම චමින්ද මම ඔයාලට ආරාධනා කරනවා අද මේ අපි බලාගෙන ඉන්නවා මේ යමක් අරන් යන්න. එන්න. Thank you. ස්තුතියි අශෝක සහෝදරයා. ඇත්තට මගේ සහෝදරයෙක් වගේ මම අවුරුදු 22කට කලින් පෙරදින විශ්වවිද්‍යාලයට එනකොට එතුමත් එක්ක තමයි අපි වැඩ කරන්න හම්බුනේ. ඉතින් ඒත් එක්ක විවිධ අත්දැකීම් ගත්තා, විවිධ දේවල් කරවුවා. ඉතින් සම්ප්‍රදාන කූලව මම මෙතෙන්ට වෙලා ඉඳගෙන කතා කරන්න බලාපොරොත්තුවක් නැහැ. පොඩ්ඩක් ඒක තමයි හෑන්ඩ්හෙල්ඩ් එක ගත්තේ. ඉතින් අපි අද කතා කරන්න යන්නේ ඩිජිටල් වෙල්බීන් ගැන. මොකද්ද ඩිජිටල් වෙල්බීන් කියන එක ගැන කතා කරන්න කලින් අපි මම හිතන්නේ ඔබ තමුන්නාන්සේලා හැමෝම මෙතෙන්ට ආවට පස්සේ යම්කිසි වීඩියෝස් ටිකක් දැක්කා. මේ තියෙන්නේත් ඒකේ තවත් කොටසක්. එතකොට ඔව් මේ පෙන්නැව්වේ මොකක් නිසාද මේ වීඩියෝස් පෙන්නැව්වේ කියලා අදහසක් ඇති නේද? මේ සියල්ලම මිනිසුන්ගේ සම්බන්ධයක් නැතිව AI වලින් ජෙනරේට් කරපු වීඩියෝස්. එතකොට මේ AI වලින් ජෙනරේට් කරන්න AI කියන එක තමයි දැන් නවතම තාක්ෂණය. නමුත් අපි අද ආවේ AI ඉගෙන ගන්න විතරක් නෙවෙයි. අපි අද ආපු කාරණාව දැන් අපි බලමු. right. මේ තියෙන්නේ ටයිටල් එක. ඩිජිටල් වෙල්බීන්. වෙල්බීන් කියලා කිව්වහම අපිට එච්චර ඇඟට වදින්නේ නෑ මං හිතන්නේ නේ. වෙල් කියලා කියන්නේ මොකද්ද? හොඳයි වගේ නේ. බීන් කියලා කිව්වහම ඉන්නවා. හොඳින් ඉන්නවා. ඒ කියන්නේ අපි යහපත් විදිහට ඉන්නවා කියලා. අපි සතුටින් ඉන්නවා කියලා කියවුවොත් අන්න ඔතන පොඩි ප්‍රශ්නයක් තියෙන වෙන්න පුළුවන්. සතුට කියන්නේ ඩොපමින් හෝමෝනයත් එක්ක කියන එකක්. දැන් කට්ටිය දැන් කියනවානේ සතුට ලේසියෙන් ගන්න අර සීතල જાතියක් පාවිච්චි කරලා එහෙම ඒකත් එතකොට ඒක වෙල්බීන්ද? ඒක වෙල්බීන් නෙවෙයි. එතකොට වෙල්බීන් නැතුව සතුට විනෝදය වින්දනය ගන්න එක ඒක වෙනම දෙයක්. වෙල්බීන් කියන එකෙන් අපි අදහස් කරන්නේ හැම තමොන්ටත් හැම දිනකටමත් හොඳක් වෙන විදිහේ දෙයක්. දෙයකින් අපි පවතිමු කියන අදහස තමයි මෙතන කියන්නේ. right. අපි අද මේකෙදි අපි කතා කරගෙන යනවා මෙන්න මේ ටයිටල්ස් ටික ඔස්සේ. මේ ඩිජිටල් වෙල්බීන් කියන්නේ මොකක්ද? ඒක ගැන අවබෝධයක් ගමු. ඒක කොහොමද ළඟා කරගන්නේ කියලා අපි පොඩ්ඩක් කතා කරමු. ඒත් එක්ක මේකට තියෙන චැලෙන්ජස්, ඒත් එක්කම මේක කරගන්නේ කොහොමද කියන එක සහ ඒකත් එක්ක තියෙන බලපෑම.
ඒත් එක්කම well-being digital well-being වල අනාගතය ගැනත් අපි කතා කරන්න ඕනේ. right. digital well-being. right. අපි දැන් ලාවට ඉස්සෙල්ලා කතා කරවුවා. දැන් නිවැරදි නිර්වචනය පොඩ්ඩක් බලමු. මෙතෙන්දී අපි කියනවා තාක්ෂණය සමබරව භාවිතා කරන්න ඕන කියලා. අපි තාක්ෂණයත් එක්කනේ ජීවත් වෙන්නේ. හැමෝටම මං හිතන්නේ කම්පියුටර් එකක් තියෙනවා. හැමෝම කම්පියුටර් එකෙන් වැඩ කරනවා. එතකොට තාක්ෂණය සමබරව භාවිතා කරනවනේ. ඒ කියන්නේ අපි කම්පියුටරේ හැම වෙලේම ඉන්නවා නම්, ෆෝන් එකේ හැම වෙලේම ඉන්නවා නම්, එතන ගැටලුවක් මේ අවස්ථාව වැඩි. ඒ කිසිම දෙයක් නැතුව ඉන්නකොටත් කිසිම දෙයක් අපි සමහර අපේ සේවකයෝ දන්නවා කම්පියුටර් එක අල්ලන්න දන්නෙත් නැහැ. එතකොට ඕක අල්ලලා පැත්තකින් තියන්න විතරයි දන්නේ. එහෙම කොටසකුත් තියෙනවා. ඒකත් එතකොට සමබරතාවයේ ගිලිහීමක්. ඒත් එක්කම තමයි මනස සිහියෙන් වැඩ කරන්න ඕනි. අපි ගැන අවබෝධයෙන් අනිත් අය ගැන අවබෝධයෙන් වැඩ කරන්න ඕනි. ඒත් එක්කම අපේ ආරක්ෂාව ස්වයං රැකවරණය අපි තියාගෙන මේ කොටස් තුනේ තමයි ඩිජිටල් වෙල්බීන් කියන දේ අන්තර්ගත වෙලා තියෙන්නේ. අපි හැමෝම අපි එකතු වෙලා කතා කරමු ඊළඟ ස්ලයිඩ් එකේ ඉඳලා right. ඒ කියන්නේ අපි සිහි කල්පනාවෙන් තාක්ෂණය භාවිතා කරන්න ඕනේ. ඒත් එක්කම වැඩ ජීවිතය අපි බැලන්ස් එකේ යන්නත් ඕනේ. එකම දේ නැතුව නැත්තම් ෆෝන් එකකටම නැතුව කම්පියුටර් එකකටම නැතුව එක්කෝ ගෙදර වැඩම බිස්නස්ම නැතුව අපි ජීවිතේ සතුටින් වෙල් බීන් යහපැවැත්මෙන් ගත කරන්න ඕනේ. අපි මෙතන වීඩියෝ එකක් තියෙනවා. ඔක්කොමලා අවුරුදු 18ට වැඩිනේ. බලමු. නවත්තුවා. මෙතන ඉන්නේ ඔබත් මමත් අපි වගේම යුවලක් පිට රටක. එතකොට මොන වගේ අදහසක්ද තිබ්බේ මෙතන පටන් ගන්නකොටම? නිකන් කියන්නකෝ මේකේ කුරුළු සද්දයක් වගේ ඇහුණා. ඒ කියන්නේ උදේ කාලයක් වෙන්න පුළුවන්. දවල් කාලේ ඉතින් ඔහොම ඉන්න අපිට වෙලාවක් නැහැ නේ. ඉතින් අපි නම දන්නෙත් නෑ. අපි මෙයාට කියමු. කවුද? මෙයාට හොඳ නමක් කියන්නකෝ මේ කාන්තාවට. නංගිට. කවුද? නමක් කියන්නකෝ කවුරු හරි. මේ මැලේසියන් වගේ කෙනෙක් මෙයා. ඈ? නමක් යෝජනා කරන්න ඉච්චරයි. ටෙරස් මොකක්ද? ඈ? නමක් කියන්නකෝ එතට ඒ ඈ? මැරියන්. රයිට්. මැරියන් නෙවෙයි මැරියන් ඈ. ඔව් මැරියන් කාන්තාවෝ මෙයාගේ නම ඔයාලට ආදේශ කරගන්න. එයාගේ මහත්තයාගේ නම මොකක් හරි තමුන්ට ආදේශ කරගන්න පිරිමි කට්ටිය. රයිට්. අපි බලමු මෙතන මොකද වෙන්නේ කියලා. විවාහක කට්ටිය නේද බහුතරයක් ඉන්නේ? නැති කට්ටිය කෙනෙක් දෙන්නෙක් ඉන්නවා. ඒ කට්ටිය අමතක කරලා දාමු. කාන්තාවෝ සහ ස්වාමි පුරුෂයෝ රාත්‍රිය සතුටින් ගත කරන්නම්. කාන්තාවන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කරන්නේ කොයි වෙලාවේද? උදේ ඔය කුරුල්ලෝ කෑ ගහනකොට වැඩට යන්න චුට්ටක් වෙලාව කලින් නැගිටලා හිටපුවාම නේ? එතකොට අපි හරි shopping යන් තියෙනවා. shopping අර මේකක් තියෙනවා. හරි sale එකක් තියෙනවා. හරි trip එකක් යන් අපේ යාළුවා හරි ගියා මෙහෙ ගියා. නැත්තම් අර පුතාගේ මේකක් තියෙනවා. ඒකත් එක්ක ගිහිල්ලා මේ අපි හරියන් මෙහෙයන්. ඔය වගේ ඉල්ලීම් ටික ඉදිරිපත් කරන වෙලාවනේ. උදේ පාන්දර කියමුකෝ 5:00 6ට කියලා ඒ රටවල ඉර නගින වෙලාවල් පොඩ්ඩක් එහෙම වෙලා ඇති. බලමු එතනින් එහාට මොකද වෙන්නේ කියලා. මේ දෙන්නා නැගිටින්න ඇන්දින් ඒ කියන්නේ ඇහැරිලා ඉන්නවා. හරියට කතා බහක් පටන් ගත්තේ නැහැ. එයාගේ මහත්තයා ෆෝන් එක ස්ක්‍රෝල් කරන්න පටන් අරගෙන. කාන්තාවට දෙයක් කියන්න අවස්ථාවක් හම්බුන්නේ නැහැ. මේ කට්ටිය දැන් එළියට ගිහිල්ලා පොඩ්ඩක් ස්පෝර්ට්ස් කරන්න පොඩ්ඩක් දුවන්න හරි මොනවා හරි දෙයකට. එතකොට මොකද වෙන්නේ? මැරියන් හිටගෙන බලාගෙන ඉන්නවා. එයාගේ මහත්තයා කවුරු හරි කෝල් එක බිස්නස් කෝල් එක. ඊට පස්සේ එතනින් එහාට මෙයා ගිහිල්ලා ඉන්නවා එයාගේ
යාළුවෝ හම්බෙන්න මොකක් හරි අවස්ථාවකට උත්සව අවස්ථාවක් වගේ එහෙම නැත්නම් යාළුවෝ හම්බෙච්ච අවස්ථාවක් මෙයා සතුටින් කතා කරනවා ටිකක් වෙලා යනකොට හැමෝම තම තමන්ගේ ෆෝන් එක දිහා බලාගෙන තමයි ඉන්නේ. එතකොට මොකද වෙලා තියෙන්නේ? එකක් කියන්න බැරි වුණා. මැරෙන්න ෆෝන් එකක් නැහැ. එයා අපි දිහා බලන විදිහ තමයි ඔය තියෙන්නේ. අපි එයා දිහා බලමු දැන් මොකද වෙන්නේ කියලා. මෙන්න තව මොකක්ද එකක් වෙන්න යනවා. බලමු මොකද වෙන්නේ කියලා. කපල් එකක් හාදුවක් දෙන්න යනවා. ඒත් ඒ කට්ටියට ප්‍රමුඛතාවයේ තියෙන්නේ ඒ අවස්ථාවේ ඉන්න එක නෙවෙයි සෙල්ෆියක් ගන්න එක බලන්නේ ෆෝන් එක දිහා. අපි ඒ අවස්ථාවේ ජීවත් වෙලා නැහැ. ඒ අවස්ථාවේ ජීවත් වෙනවද? එතන වෙලා නැහැ. බබාලා. දැන් බබාලා මොකද කරන්නේ? අන්න එක ළමෙක් නම් හොඳට ඔන්චිලි පදිනවා. අනික ළමයා මොකද කරන්නේ? මේක ඔයාලගේ පවුල් වලට ඔයාලගේ ජීවිතේට අපේ ජීවිතේට අපි ආදේශ කරගෙන බලන්න ඕනේ. අපෙත් යාළුවෝ ඉන්නව නේද මේ වගේ? අපේ යාළුවෝ ඉන්නවා. දෙයක් සෙලිබ්‍රේට් කරන්න ගියාම හැම වෙලේම මොබයිල් ෆෝන් එකත් එක්ක තමයි වැඩිපුර ගනුදෙනුව අපිට වැඩිය. ඊට පස්සේ මෙයාට එපා වෙලා මෙයා යනවා ෂෝ එකක් බලන්න. චූටි මල්ලි පොඩි මල්ලියගේ ඉංග්‍රීසි වර්ෂන් එක. ගිහිල්ලා බලනකොට හැමෝම මොකද කරන්නේ? ෂෝ එක බලනවා. බැලුවට එයාලා නෙවෙයි බලන්නේ එයාලගේ ෆෝන් එක. එයාලා බලන්නේ ෆෝන් එක හරහා තමයි බලන්නේ මේම. එතකොට එයාලට ඒ අවස්ථාව මග හැරිලා තියෙනවා. එතකොට නමුත් ගෙදර ගෙනියන්න කියලා ඕක සේව් කරගත්තට ටික දවසකින් ඕක ඩිලීට් කරලා දානවා. ඒ අවස්ථාවේ ඉඳලත් නැහැ. ෆෝන් එකේ මෙමරි එකේ තියෙන මෙමරි ඉවරනකොට ඕක ඩිලීට් වෙනවා. දැන් මෙයා යනවා ඒ වගේම එන්ජොයි කරන්න බලාපොරොත්තු වෙන බෝලින් වලට. බෝලින් වලට ගිහිල්ලා මෙයා ගහලා අර බෝල්ස් ටික ඔක්කොම වැටිලා එයා ජයග්‍රහණය කරනවා. එයාගේ ජයග්‍රහණයට චියර් කරන්න කවුද ඉන්නේ? කවුරුත් නැහැ. හැමෝම තමන්ගේ මොබයිල් එක ජීවිතේ ගත කරනවා. ඒත් එක්ක මේ වගේම තමයි මෙතෙන්දිත් ක්ලබ් එකකට යනවා. සින්දුවක් කිව්වත් සින්දුවක් ඇහුවත් හැම දෙයකම ඒ වගේ තමයි. දැන් මෙතන මෙයාගේ බර්ත්ඩේ එක. බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරනවා. කේක් එකක් ගෙනලා යාළුවන්ට ඔක්කොටම එන්න කියලා තියෙනවා. එතකොට එතනත් ඒ අවස්ථාව ගිලිහිලා තියෙනවා. මෙයාට සජීවීව මෙයත් එක්ක කවුරුත් එකතු වෙන්නේ නැහැ. හැමෝම තම තමන්ගේ ජංගම දුරකථනත් එක්ක තමයි ජීවිතය ගත කරන්නේ. හරි. මේකල ඔන්න එහෙනම් අද දවස ඉවරයි. දැන් නිදා ගන්න ගියා කියලා දෙන්න ආපහු ඇඳට ගියා. මාත් මොකද කරගත්තේ? කරගුවේ. යුවලක් සතුටින් ඉනීද ඔහම? ඉන්න පුළුවන්ද? Facebook එක තියෙනවා, WhatsApp එකේ messages එනවා. ඒව ටික බලන්න ඕන නේ. බැලුවේ නැත්නම් මාර්ක කේස් එකක් වෙනවා. ඕකෙන් ඔයාලගේ ජීවිතේට කොච්චරක් 100ට කීයක් එයිද? මහේෂ් ඒ වගේම අපේ ඇකඩමික් එකේ කට්ටිය ඉන්නවා. එතකොට හැමෝම ඉන්න Tamanට කොච්චර ආදේශ වෙනවද මේ ජීවිතේ? මේ රූටීන් එක. චුට්ටක් හිතලා බලන්නකෝ. ඒ රූටීන් එක තමයි ඒ රූටීන් එකේ මොකද වෙලා තියෙන්නේ? වෙල් බීන් කියන එක මිස් වෙලා. අන්න ඒක තමයි මට එතනින් කියන්න අවස්ථාව ලබා ගන්න උනේ. මේ වීඩියෝ එකත් එක්ක අපි බැලන්ස් ජීවිතයක් ගත කරන්න ඕනේ. බැලන්ස් ජීවිතය ගත කරේ නැත්නම් ඔය වගේ ඊට පස්සේ නොහොඳ නෝකඩු ඒත් එක්කම පෞල් ජීවිතේ මොකද අකිනක අතර ගැටීම ඇති වෙනවා, අදහස් ප්‍රකාශ කර ගැනීමේ අවස්ථාවක් නැති වෙනවා. ඊට පස්සේ අර සමහර වෙලාවට අර ෆෝන් එක නැතුව අර ගැල්ලමයට කවුරු හරි හොඳට hina වුණොත් එහෙම අන්නේ මනුස්සයට ආකර්ෂණය වෙලා යන්නත් ඉඩ තියෙනවා. ඉතින් අපි දැනගන්න ඕනි ඒක ෆෝන් එකේ වැරද්දකට වැඩිය ඒක තමොන් විසඳා ගන්න ඕනි කලින්ම දේ. හරි. ඩිජිටල් වෙල්බීන් අපි හරියාකාර විදිහට වෙල්බීන් විදිහට අපි ඉන්නවනම් මේකේ අපිට ලැබෙන ප්‍රතිලාභ මොනවද කියලා අපි බලමු. ඒ කියන්නේ පළවෙනි එක තමයි improved focus. ඒ කියන්නේ අපේ තාක්ෂණ ගැටලු අවම කරගෙන වඩා පහසු ජීවිතයක් අපිට ගත කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙතෙන්දී අපි හැම වෙලෙම කතා කරන්නේ අපි බැලන්ස් කියලා.
කිසිම දෙයක් නොදන්නෙත් නැහැ. ඕනවට වැඩිය ඒකට යන්නෙත් නැතුව හැමදේම අපි බැලන්ස් කරගෙන යන්න ඕනේ. තාක්ෂණ ගැටලු අවම කරගෙන ඒ කියන්නේ ෆෝන් එකේ කෝල් එකක් ගන්න හරි ඔක ඩයිවර්ට් කරන්න හරි දන්නවනම් තව කෙනෙක්ගෙන් අහන්න වෙනවා නම් එතනත් ගැටලුවක් තියෙනවා. ඒ අවබෝධය අධ්‍යාපනය අපිට තියෙන්න ඕනේ. ඒත් එක්කම අපිට සිහි කල්පනාව තියෙන්න ඕනේ. සිහි කල්පනාව මේක බෙනිෆිට්ස් තියෙන්නේ. අපි හරියාකාරව ඉන්නවා නම් අපිට සිහි කල්පනාව තියෙනවා. මොකද අපි ඔළුව සීසීකට දුවන්නේ නැහැ. අපි හරියාකාරයෙන් ජීවිතය ගත කරන්න පුළුවන් වෙල් බීන්. ඒ කියන්නේ යහපැවැත්මෙන් අපි ඉන්නවා නම්. ඒත් එක්කම රැකියාවත් පුද්ගලික ජීවිතයත් සමබර කරගෙන ඉන්න ඕනේ. මේ කොනේ එකේ තුන්වෙනි එකේ ස්ලයිඩ් එකේ තාත්තා වැඩ කරනවා. තාත්තා ගෙදර ඉඳලා වැඩ කරනකොට එයාගේ පුතා මේ කොන්ඩෙන්ස්ට්‍රේට් කරනවා. ඒ කියන්නේ එයා ගොඩක් වෙලාවට අපිටත් සමහර වෙලාවට ගෙවල් වල ඉඳලා වැඩ කරනවා නම් වැඩ කරන අවස්ථාවල් තියෙනවා. ඒ කියන්නේ අපි රැකියාවට අමතරව තව දෙයක් කරනවා නම් ඒක ගෙදර ඉඳලා කරනවා නම් එහෙමයි. එතකොට ඒත් එක්කම අපි ජීවිතේ අපින් පස්සේ ගෙනියන අපේ දරුවෝත් එක්ක අපි හොඳ සම්බන්ධයක් තියාගෙන යන්න ඕනි. ඉතින් ඒ කට්ටිය ඉග්නෝර් කරන්නේ නැතුව එයාලත් මම දකිනවා අපි කට්ටිය මමත් සමහර වෙලාවට අපේ දරුවෝ ඉස්කෝලේ ගිහලා හදිසි ප්‍රශ්න වල කියන්නේ ගමන් පහසුව යොදා ගන්න බැරි වෙච්ච වෙලාවල මෙතෙන්ටත් ගෙනල්ලා ඉන්නවා. අපි හැමදේම බැලන්ස් කරන එකක් තමයි උතන කරන්නේ. එක පැත්තකටම යන්නේ නැතුව. රයිට්. ඊළඟට බලමු. අපි මේක කොහොමද ළඟා කරගන්නේ කියලා. ඒ කියන්නේ අපි සජීවී ක්‍රියාකාරකම් වලට ප්‍රමුඛත්වයක් දෙන්න ඕනේ. ඒ කියන්නේ පොඩි එකෙක් ඉන්නවා නම් ওই බයිසිකලයක් පැදලා අර කොල්ලොත් එක සීසෝ එකක් ගහලා නැත්තම් අර අපි නම් ඉස්සර කරවුවා අර ටියුබ් එකකට හුලං ගහලා ඔය දාලා පදිනවා. ඒ වගේ දේවල් දැන් නම් ළමයි කරන්නේ නැහැ. මං හිතන්නේ කරන්න අවස්ථාවක් දෙන්නෙත් නැහැ. අපිටත් ඇත්තටම අප්පච්චි කෙනෙක් විදිහට මටත් බයයි. අපි පොඩි එකා ගිහිල්ලා අර ටියුබ් එකක් බහලා ඔය බහිනවා නම් අපිටත් බය හිතෙනවා. ඒක අපේ දෙමව්පියෝ හැබැයි ඒකට අලව් කරවුවා. ඒක මේ කාලේ ඉන ප්‍රශ්නයක්ද දන්නේ නැහැ. නමුත් අපි හැම වෙලේම අර මේ සරල වපසරියකට විතරක් සීමා වෙලා ඉන්න එක ඔකට හේතුවක් වෙන්න පුළුවන්. ඒත් එක්කම අපි ඩිජිටල් වැඩ කරන කාලය මැනේජ් කරගන්න ඕනි. කියන්නේ ඩිජිටල් වැඩ කියලා කිව්වම අපි ෆෝන් එක විතරක් නෙමෙයි කම්පියුටර් එකේ වැඩද ඩිජිටල් වැඩම තමයි. දැන් අපි ටීවී එකක් ආවා ටීවී එකත් ඩිජිටල්ම තමයි. එතකොට ඒත් එක්කම ස්වයං අවබෝධය පවත්වා ගන්න ඕනි. තමන් මොනවද කරන්නේ? හරි දේ කරනවද කියලා හැම වෙලේම මීටරේ තියාගෙන ඉන්න ඕනේ. එතකොට අපි මෙතෙන්දි මේකේ healthy digital habits. ඒ කියන්නේ සෞඛ්‍යමත් ඩිජිටල් පුරුදු කියන එක අපි මෙතෙන්දී අපි අවධානයට යොමු කරනවා. ඔව් චන්දන සර්ව සාදරයෙන් පිළිගන්නවා මෙතෙන්ට ආවට. ඔව් ඉතින් මෙතෙන්දී අපි කතා කරගන්නේ ප්‍රයොරිටයිස් කරන්න ඕනේ අපි ස්ක්‍රීන් ෆ්‍රී ටයිම් එකක් තියෙන්න ඕන කියලා. ඒ කියන්නේ තිර බැලීමේ කාලය අවම කරගන්න ඕනේ අපි. ඒ කියන්නේ හැම වෙලේම අපි තිර කොච්චර වෙලාව බලනවද කියලා අපිට කැල්කියුලේට් කරගන්න පුළුවන්. ඒකට තියෙනවා මම හිතන්නේ හැමෝගේ මාතේ ස්මාර්ට්ෆෝන් තියෙනවා අද වෙනකොට චුට්ටක් අතර ගන්න තම තමන්ගේ ෆෝන් එක. පොඩි ක්‍රියාකාරකම් තම තමන්ගේ ෆෝන්ස් වලින්. Parents should not complain my child is hooked to the cell phone. Parents should make themselves so interesting. They must be more interesting than the social media on the phone. මේ කිව් එක තේරුණාද දන්නේ නැහැ. ඒ කියුවේ යා ඉක්මනට කියාගෙන ගියානේ. ඔයාලා තේරුන්නේ නැහැ කියලා මම භාෂාව සම්බන්ධ ප්‍රශ්නයක් නෙවෙයි කිව්වේ. ආපහු කියන්නම්. Parents should not complain my child is hooked to the cell phone. Parents should make themselves so interesting. They must be more interesting than the social media on the phone. ඒ කියන්නේ දෙමව්පියෝ කිසි විටක තමන්ගේ දරුවා ෆෝන් එකට හුරු වෙලා කියලා කම්ප්ලේන් කරන්න අවශ්‍ය නැහැ. හරි. ළමයාට ඉන්ටරෙස්ටිං දෙමව්පියෙක් නම් ෆෝන් එකට වැඩිය ඉන්ටරෙස්ටිං දෙමව්පියෙක් ඉන්නවා නම් එයා කවදාවත් ෆෝන් එකට යන්නේ නැහැ. ඔතෙන්දි වෙන ප්‍රශ්නේ තමයි අපි අපේ වැඩ කරගන්න ළමයා අතට ෆෝන් එක දීලා අපි අපේ වැඩ ටික කරගන්නවා ළමයාව අමතක කරගෙන. රයිට්. එතකොට මට චුට්ටක් ඉස්සෙල්ලා වැරදුනා අර ෆෝන් එක ඊළඟට ගන්න ක්‍රියාකාරකම තියෙනවා මම ඒක තැනදි කියන්නම්. ඔව්. එතකොට අපි මොකද කරන්නේ? දැන් අද ආවත් ෆෝන් එක මෙතෙන්ට අරගෙන ආවා. ඒක අපි එපා කියලා නෑ. අපි ඔක හැමලෙම පාවිච්චි කරන ටූල් එකක්. එතකොට මීටින් එකකට යනකොට ෆෝන් එක අරගෙන ගියොත් ඒක මීටින් එක කන්ඩක්ට් කරන එක්කෙනාව අපහසුතාවයටපත් කිරීම යාව ගණන් නොගැනීමක් කියලා අපිට
සලකන්න පුළුවන්. මොකද අපි සමහරවිට ඔකේ මැසේජස් ආවොත් මැසේජස් බලන්න හිතෙනවා, බලන්න වෙනවා. ඊට පස්සේ මොන හරි ප්‍රශ්නයක් ආවොත් ඒක ගැටලුවක්. එතකොට මයින්ඩ්ෆුල් ටෙක්නොලොජි යූස් එකෙන් අපි ෆෝන් එක හැම වෙලෙම කල්පනාකාරීව භාවිතා කරන්න ඕනේ. ඒත් එක්කම අපි හෙල්දි ඩිජිටල් රූටින්ස් අපි පාවිච්චි කරන්න ඕනේ. කියන්නේ සෞඛ්‍යමත් ඩිජිටල් පුරුදු ටික අපි පාවිච්චි කරන්න ඕනේ. මම මෙතන පොඩි වීඩියෝ එකක් තියෙනවා ડોක්ටර් කෙනෙක්ගේ. එතුමා කියවුවට ඒකත් එතනින් කියන දේ මම චුට්ටක් කියන්නම්. මේ නූතනව සකස් කරලා තියෙන මේ ඩිජිටල් ස්ක්‍රීන් වල මේ ඩාර්ක් මෝඩ් එක බහුලව භාවිතයට ඇවිල්ලා තියෙන්නේ. ඒකෙන් ඇහැට ඇති කරන හානිය මෝඩ් එක පිටාව එහෙම නැත්නම් ඒක අපිට මේ විදිහට නිරූපණාවක තිරස් නිරූපණය කරන්න පුළුවන්. මේ ඒ විලාව ගත වෙන හන්ද මම මෙතෙන්දි කියන්නම්. අපේ ෆෝන්ස් වල තියෙනවා නේද ඩාර්ක් මෝඩ් ලයිට් මෝඩ් කියලා. ඒ ඩාර්ක් මෝඩ් ලයිට් මෝඩ් මොකටද තියෙන්නේ? ඒ කියන්නේ මේ E අකුර ගන්න නම් අපි ඩාර්ක් මෝඩ් එකේදී නොවේ සාමාන්‍ය ලයිට් මෝඩ් එකේදී මේ තියෙන හැම තැනම ලයිට් ගොඩාක් පත්තු කරලා ඒ අකුර ක්‍රියේට් වෙන්න අවශ්‍ය තැන විතරක් ලයිට් එක ඕෆ් කරලා තියෙනවා. එතකොට තමයි ඒ අකුර අපිට පේන්නේ ඒ ලයිට් මෝඩ් එකේදී. එතකොට අකුරට වැඩිය ලොකු ප්‍රමාණයක බෑග්ග්‍රවුන්ඩ් එක ලයිට් එක අපිට පේනවා. එතකොට වැඩි ආලෝකයක් ඇහැට එනවා. එතකොට අපිට ඒක පේනවා. එතකොට ඩාර්ක් මෝඩ් එකේදී වෙන්නේ ඕකේ ඔපොසිට් එක. ඒ ඔපොසිට් එක මොකද්ද? අපිට පෙන්වන්න ඕනි අකුර හෝදේ විතරක් ලයිට් වෙනවා, බෑග්ග්‍රවුන්ඩ් එක ඩාර්ක් වෙනවා. එතකොට අපිට එතකොටත් පේනවා. දෙකින් කොහොම ආවත් පේනවනේ. එතකොට අපිට මොකද මෙතන කරලා තියෙන්නේ? අපේ එක එක්කෙනාගේ ඇහි කණීනිකාව කියලා තියෙනවා. ඇහි බබා මැද චූටි සිදුරක් තියෙන්නේ. ඒ සිදුරින් ඇතුළට ගමන් කරන ආලෝක ප්‍රමාණය එකිනෙකාගේ වෙනස්. එතකොට ඒක අපි ස්වභාවිකව හැදිලා තියෙන එක එක්කෙනාට එක එක විදිහට. එතකොට ඒක ආලෝක ප්‍රමාණය ඒ මත ආලෝකය වැඩි සිදුරක් තියෙන කෙනෙක්ගේ ආලෝකයක් ආවොත් එහෙම එයාට හිසේ කැක්කම හෝ වෙන මේ සයිඩ් ඉෆෙක්ට්ස් එන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. මේ තියෙන්නේ අපිට දෙක කියලා කිය. ඒ වගේ එක තවත් විදිහකින් අපිට මේක හඳුන්වන්න පුළුවන් නෙගටිව් කොන්ට්‍රාස්ට් ඩිස්ප්ලේ. මේ කියව අර නෙගටිව් පැත්තට මේකට. එතකොට මේ ඩාර්ක් මෝඩ් එකයි ලයිට් මෝඩ් එකේ වෙනස මම හිතන්නේ හැමෝගෙම ෆෝන්ස් වල තියෙනවා. අපි ඕක අපි පහසු විදියට අපිට සුවදායක විදියට පාවිච්චි කරන්න ඕනේ. මොකද කොහොමත්ම මේ ඩිජිටල් තිර වලින් එන එළිය වැඩිපුර හැට ගන්න එක හොඳයි කියලා නම් වෛද්‍යවරු රෙකමන්ඩ් කරන්නේ නැහැ. right. එතකොට මෙතෙන්දී අපි බලන්න කතා කරන්නේ අපි well-being අපි අපි යහපැවැත්ම ඉන්නවා නම් අපි කොහොමද අපේ ස්ක්‍රීන් ටයිම් එක කොච්චරක් වෙනවද කියලා බලන්නේ. අපි ඒක බලන අවස්ථාව තියෙනවා. අන්න ඒකට තමයි ඔයාලගේ ෆෝන් එක අවශ්‍ය වෙන්නේ. චුට්ටක් ගන්න. හැමෝටම settings ෆෝන් වල settings යන්න පුළුවන් නේද? settings වල ගිහිල්ලා තියෙනවා පල්ලෙහාට settings වල පල්ලෙහාට ගියාම තියෙනවා digital well-being කියලා. මේ කියන භාෂාව තේරෙන්නේ නැති උනට ගණන් ගන්න එපා. මේකේ settings වල පල්ලෙහාට ගියාම තියෙනවා digital well-being කියලා. එතකොට ඒකෙන් අපිට මේ තියෙන කෑල්ල අපිට හොයාගන්න පුළුවන් වෙයි. එතකොට ඒකේ තියෙනවා අපි Chrome එකේ YouTube එකේ ඒ වගේම වෙනත් app වල WhatsApp වල එහෙම නැත්නම් Facebook එකේ අපි කොච්චර වෙලාවක් ගත කරාද කියලා. තම තමන්ගේ ෆෝන් වල සමහර කට්ටිය පාවිච්චි කරන්නේ නැහැ වෙන්න පුළුවන්. නමුත් මේක ඉතා වැදගත් වෙනවා. අපි කොච්චර වෙලාවක් තමන්ගේ ෆෝන් එකත් එක්ක අපි ගත කරාද කියලා දැනගන්න. එතකොට මේවා අපි පාවිච්චි කරන්න තමයි මේවා ෆෝන්ස් එක එවලා තියෙන්නේ මේ apps මේ features. එතකොට බලන්න පුළුවන් තමන් ගත කරලා තියෙන දවසකට අද දවසේ කාලය දැන් ඇවිල්ලා හන්දෑවේ එක පහුවෙලා. එතකොට අද උදේ ඉඳලා මේ වෙනකන් කොච්චර වෙලාවක් මොබයිල් ෆෝන් එක පාවිච්චි කරලා තියෙනවද? ඒකෙන් කොච්චරක් WhatsApp ද කොච්චරක් Facebook ද කොච්චරක් Google ද ඒක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒකෙදි
අපි මොන අතටද යන්නේ කියන එක අපිට අදහසක් ගන්න කියන එක තමයි මම යෝජනා කරන්නේ. හැමෝටම අතේ ෆෝන් එකක් තියෙනවද හැමෝටම මොක බලා ගන්න පුළුවන්. right. ඊළඟට අපි කියන්නේ අර වෙල්බීන් කියලා කියක අපි සමබරතාවය ගැන කතා කරානේ. සමබර වෙන්න ඕනේ, බැලන්ස් වෙන්න ඕනේ. ඕනම දෙයක් ඕනවට වැඩිය ඕනෙම නැහැ. නේ? එතකොට අපි හැම දෙයකටම හෙල්දි ටයිම් ලිමිට් එකක් අපි තියාගන්න ඕනේ. අපිට හොඳ සහ කාටත් හොඳ ටයිම් ලිමිට් එකක් තියාගන්න ඕනේ, සාධාරණ ටයිම් ලිමිට් එකක්. බලමු ටයිම් ලිමිට් එකක් එක්සීඩ් කරවුවොත් මොන වගේ ප්‍රශ්නයකට අපිට මුහුණ දෙන්න ඉඩ තියෙනවද කියලා. මේ ඉන්නේ ඉන්දියාවේ දරුවෙක් ෆෝන් එකට අනවශ්‍ය විදිහට ඇබ්බැහි වෙලා එයාට ඒක නවත්ත ගන්න බැරුව පහුගිය කාලේ මම හිතන්නේ Facebook වල හරිය මේ ගොඩක් දකින්න ඇති පත්තරවලත් දුරකථන දෙන්නේ නැතුව සුයිසයිඩ් කරගත්තු ළමයි ගණනාවක් හිටියා. මොකද ඒ ළමයින්ට ඒ ඇබ්බැහිය නවත්ත ගන්න බැරුව. මේ තියෙන්නේ මේ ඊයේ පෙරේදා රිලීස් වෙච්ච වීඩියෝ එකක්. මේ ළමයෙක් අල්ලගෙන ගිහිල්ලා අර ගේම් එකක් ප්ලේ කරනවා. පොලිසියෙන් අරගෙන ගිහිල්ලා ඒ ළමයාගේ සාමාන්‍ය ජීවිතයක් නෙවෙයි ගත කරන්නේ. මෙතන අර වෙල් බීන් කියන එක නැති වෙලා තියෙනවා. මේ පොලිසිය ඉඳලා හිටියත් ඒ ළමයාට කිසිම සීයක් නැහැ මොනවද වෙන්නේ කියලා. තේරෙනවනේ මේ සිංහලෙන් කතා කරන්නේ මේ ලංකාවේ සිද්ධියක් මේක. අපි දෙමෝපිය ළමයින්ට ෆෝන් එක දීලා අනවශ්‍ය විදිහට හිටපුවාම ওই වැඩේ වෙන්න ඉඩ තියෙනවා. right. එතකොට ඉතින් අපි මොකද කරන්නේ? ෆෝන් එක දෙන්න නැතුව ඉන්නවද? ෆෝන් එක දෙන්න නැතුවත් බෑනේ. මොකද ඉස්කෝලෙන් ටීචර් ගෙදර වැඩේ වන්නේ WhatsApp එකට. ඒකත් එන්නේ රෑ 10ට විතර. මල් 10ක් කපලා එවන්න. එතකොට ඒ වගේ එනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. අපි එක අනුගත වෙන්න ඕනේ. අපි බැලන්ස් කරගන්න අපි දැනගන්න ඕනේ. ඉතින් අපි ෆෝන් එකත් එක්කම ජීවිතය ගත කරනවා නම් කම්පියුටර් එකම ජීවිතය ගත කරනවද? අපි සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නේ නැද්ද? බලමු. අපි මේකට කරන්න ඕනේ බැලන්ස් කරගන්න නම් ඕෆ්ලයින් ඇක්ටිවිටීස්. ඒ කියන්නේ ඔන්ලයින් නැතුව දේවල් අපි කරන්න හුරු වෙන්න ඕනි සහ අපි ඉස්සර කරපු ඒවා කන්ටිනියු කරන්න ඕනි. එහෙම නැත්නම් අපි තියෙනවා නම් යම්කිසි විනෝදාංශයක් ඒ විනෝදාංශ අපි කරගන්න ඕනි ඕෆ්ලයින්. හැමදේම යාළුවෝ ඇති කරගන්න එකේ ඉඳලා හැමදේම ඔන්ලයින් කරගන්න ගියාම තමයි අපිට ඔය අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙන්නේ. බලමු මොකද මෙතන තියෙන්නේ කියලා. මේ වගේ ලංකාවේ මිනිස්සු ඉන්නවද? අපිට මෙහෙම ජීවත් වෙන්න ඇයි බැරි? ගඟක් අයිනට ගිහිල්ලා යාළුවෝ ටිකක් එක්ක සින්දු කියලා අප්පුඩියක් ගහලා හැන්දෑවට ඔය මොනවාද ගිනි මැලයක් පත්තු කරලා අපි කලින් නම් පොඩි උත්සාහයක් කරවුවා ඔය සින්දු කියන කට්ටියක් එහෙම එකහුව කරගන්න. ඉතින් කීප දෙනයි සින්දු කියවුවේ. ඉතින් මේක ගොඩක් වෙලාවට විදේශිකයෝ මේ විදියට ලයිෆ් එක එන්ජොයි කරනවා අපි දකින්න පුළුවන්. ලංකාවේ මිනිස්සු ගොඩක් වෙලාවට දැන් මේ වගේ සින්දුවක් කියනවා නම් කියවුවා එක්කෝ අවුරුද්දකට හමාරකට සැරයක් ට්‍රිප් එකක් යනකොට මම තමයි ඔය දේ සින්දුවක් කියලා හරි මොනවා හරි එහෙම දෙකක් වෙන්නේ. එහෙම නැත්නම් පුරුෂ පාර්ශවය දන්නවා හැන්දෑවට ඔය අපි කියන්නේ සාමාන්‍ය භාෂාවෙන් සෙට් වෙනවා කියලා. මෙතන කට්ටිය ඒ වෙලාව සෙට් වුණාට අවසිහියෙන් නැහැනේ කවුරුත්. හැමෝම ජීවිතේ විඳිනවා. සතුටින් ඉන්නේ. එතකොට අපේ කට්ටිය දන්නේ දීලා වැටෙන්න. එතකොට ඒක නෙවෙයි ජීවිතේ. ඉතින් අපි දැනගන්න ඕනේ අපි කොහොමද ජීවිතේ වෙන්නේ කියලා. ඒ කියන්නේ අපි හැමදේම අපි බැලන්ස් කරගන්න ඕනේ කියන එක තමයි මම මෙතනින් highlight කරන්න උත්සාහ කරන්නේ. ඒත් එක්කම කාන්තාවෝ ඉන්නවනේ. කාන්තාවන්ට හොඳ විනෝදාංශයක් තියෙන පුරුෂ පාර්ශවයේ මෙච්චර කරයිද මන් දන්නේ නැහැ. බලමු මේ විනෝදාංශය වලට කොච්චර කරන්න පුළුවන්ද කියලා. මේ ගෙදර තියෙන්නේ නුවර හන්තානේ. කාන්තාව කවුරුත් කැමති මන් ලදන්න. ධම්මි කියලා නෝනා කෙනෙක්ගේ ගෙදරක්. එතකොට මෙයා මොකද කරලා තියෙන්නේ?
අපි බලමු. ගෙවත්තේ කුරුල්ලෝ එනවා, පැණි කුරුල්ලෝ එනවා. මෙතන යාගේ ගෙවත්ත. කාගේ ගෙවත්තද මීට කම්ප්ලීට් කරන්න පුළුවන් නේ. මෙච්චර මීට වඩා ලස්සන කාගේ හරි ගෙවත්තක් තියනවද? තියනවා නම් අපිත් එනවා බලන්න. ට්‍රිප් එකකුත් දාගෙන. ඔය මල් ඇවිල්ලා ඔක්කොම සල්ලි දීලම ගන්න ඕනේව නෙවෙයි. නොමිලේ හිතවතුන්ගෙන් ගන්න පුළුවන් ගෙවත් වෙනවා සල්ලි දීලා ගන්න බැරික මොකුත් නැහැ නේ. හොඳ වැටුපක් ලැබෙනවනේ. ඇයි ඉතින් මේ වගේ විනෝදාංශයකට යොමු වෙන්නේ නැත්තේ රාජකාරී වැඩ උදේ වැඩ. මම දකිනවා සමහර ඔය ඇකඩමික් එකේ එහෙම කට්ටිය ඉස්සර නම් මම මෙතන වැඩ කරන කාලේ නෝනලා ෆයිල් එක කිහිලි ගහගෙන යනවා හැන්දෑවට කාර් එකේ දාගෙන ගෙදර ගිහිල්ලා ඒ පර්සනල් ෆයිල් වල වැඩ කරන්න. ඒ කරලා උදේට ගෙනල්ලා තියනවා ඒක හොර වැඩක් නේ ඒක කරන්න හොඳ නෑනේ වැරදීනේ කියලා. ඒ මොකද සේවකයෝ හිටියේ නෑ. ඒ වගේ තත්ත්වයක් විශ්වවිද්‍යාලවල තියෙනවා දැනට උනත් ඉන්න සේවකයෝ ප්‍රමාණය අඩුයි. ඉතින් ඒ වගේ දේවල් වලට මුහුණ දෙනවා. එතකොට මල් හදන්න නෙමෙයි මල් ගහන්න තමයි වෙන්නේ මහත්තයට. මේ ඉතින් ඒක නිසා අපිට සුදුසු විනෝදාංශයක් ඔන්ලයින්ම ඉන්නේ නැතුව ලස්සන විනෝදාංශ අපිට ගොඩක් මේ ලෝකේ තියෙනවා. ඒවා කරන්න උනන්දු වෙන්න. මේත් එක්ක තව තියෙන ඔය කනිෂ්කල එහෙම ෆොටෝග්‍රැෆි කරනවා. තව කට්ටිය විවිධ කවි ලියනවා. මේ වගේ දේවල් තියෙනවා. අපි බලමු ඒ වගේ ලස්සන විනෝදාංශ කරන්න බලන්න ඔය ඩිජිටල් තිර වලටම හැඩ ගහිලා ඉන්නවට වැඩිය. රයිට්. අපි මේකට මොනවද තියෙන අභියෝග කියලා බලමු. ඒ කියන්නේ අධික තිර කාලය. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ඩිජිටල් ස්ක්‍රීන්ස් වල ඉන්න එක තමයි ගැටලුව තියෙන්නේ. ළමයින්ට ඇත්තටම වදී ගොඩක් වෙලාවට ඔය ස්ක්‍රීන්ස් වල ඉන්න සිද්ධ වෙනවා. මේ දෙවෙනි එක මම ඇත්ත වශයෙන්ම දැක්කා. මම ගිය සතියේ ගියා ඔය HS එක ළඟින් මම උදේ වාහනේ යනකොට ළමයි 4 දෙනෙක් යනවා. 4 දෙනාම ඔහම තමයි ගියේ. 4 දෙනා යාළුව වෙන්න ඕනේ. 4 දෙනාම ෆෝන් එකේ කතා කර කර යනවා වෙන වෙනම. එතකොට ඒ කට්ටියගේ අතරේ කොහොමද තියෙන සම්බන්ධතාවය? ඒක තමයි හැමෝටම වෙලා තින්නේ. අපි අද ගමනක් ගියත් වෙන කොහේ හරි ගියවුවත් අපිට ওই දෙයට මුණ දෙන්න වෙලා තියෙනවා. යාළුවෝ කියලා හම්බෙන්න යනවා. ගියාට ෆෝන් එකත් අරන් ගිහිල්ලා ෆෝන් එකේ ඉන්න කොහෙවත් ඉන්න එක්කෙනෙක් එක්ක තමයි අපි කතා කරන්නේ. හෝ එයා මොන හරි දාපු ලයික් එකක් හෝ වෙන මොන හරි මගුලක් තමයි අපි බැලෙන්නේ. ඉතින් ඒක කරගන්න එපා අපි. ඇත්ත ලෝකේ සාධාරණව අපි ජීවත් වෙන්න ඕනේ. ඒත් එක්කම අපිට නිදා ගන්න හම්බ වෙන්නේ නැහැ හරියට. මොකද සමහර වෙලාවට රැයට සමහර කට්ටිය ඔය මේ ලයික් කරයි හරි මොන හරි වැඩක් නැති කට්ටිය මෙසේජස් දානවා අනම්මනම් තියෙනවා. ඔය විදිහට නිදාගෙන රැයට තමයි ওই ප්‍රශ්නේ තියෙන්නේ. ඒත් එක්කම ඩිජිටල් තිර එක්ක අපි කතා කරනකොට තියෙන ඊළඟ ප්‍රශ්නේ තමයි අධික තොරතුරු අපිට ගොඩාක් තොරතුරු එනවා. ඒ කියන්නේ අපිට Facebook එකෙන් එනවා, YouTube එකෙන් එනවා, එහෙම නැත්නම් පත්තර මාර්ගයෙන් එනවා. වෙන මොන මේ අපි දැන් group තියෙනවානේ, group වලිනුත් එනවා. අන්න හරිය වහිනවා, පාලම කඩන් ගියා, ගහක් වැටුණා, ත්‍රී වීලයක් වැටුණා, තොරතුරු ගොඩයි. ඒකට හැම වෙලේම මේ තොරතුරුත් එක්ක තමයි අපි ගත කරන්නේ. මේ තොරතුරුත් එක්ක ගත කරනකොට අපිට ඔළුව මනස ඒකාග්‍ර කර ගැනීමේ ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ මම හිතන්නේ මෙතන ඇති සමහරලාට ඕපන් යුනිවර්සිටි එකේ කෝස් කරපු කට්ටිය ඒකේ තියෙනවා මට මතක විදිහට OBT කියලා. ඕපන් බුක් ටෙස්ට්ස්. ඕපන් බුක් ටෙස්ට් එකක් තියෙනකොට මොකද අනික් ටෙස්ට් එකකට වැඩිය අපිට ඕන පොතක් තියාගන්න පුළුවන්. ඕන පොතක් තියාගෙන ඇතිතරමක් ලියන්න පුළුවන්. එතකොට මොකද? එතන අධික තොරතුරු ගොඩක් තියෙනවා. අර පොතේ තියෙනවා මේකිනුත් තියෙනවා. ඒ ටිකෙන් අල්ලගන්න ඒ ටිකෙන් අපි උත්තරේ ලියන්න ගියාම අපි සාමාන්‍ය ඔළුවේ තියෙන තරම්වත් අපිට උත්තරේ ලියා ගන්න හම්බ වෙන්නේ නැහැ. එතන තොරතුරු ගොඩාක් තියෙන හන්දා. ඉතින් ඒ වගේ තමයි අපි මොන හරි දෙයක් ෆොටෝ එකක් අප්ලෝඩ් කරපුවම කට්ටිය ඔකට ලයික් කරනවා, ආයේ ලස්සනයි අරකයි මේකයි කියනවා. ඒක බලාපොරොත්තුෙන් දාපුවම මෙතන ගොඩාක් තොරතුරු එනවා. ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා. ඒත් එක්කම බ්ලර් වෙලා තියෙනවා රැකියාවයි ජීවිතේයි. මේ දෙකම අපිට මේ සීමාවක් අපිට හරියට කරගන්න හම්බ වෙන්නේ work from home ඒ වගේ සමහර රැකියාවල් තියෙනවා. එතෙන්දී ගෙදර ඉඳලත් වැඩ කරනවා. ඔෆිස් එකේ ඇවිල්ලා සමහර කට්ටිය හැබැයි ගෙදර වැඩත් කරනවා. අන්න එහෙම දේවලුත් තියෙනවා. ඒත් එක්කම මුහුණට මුහුණ අන්තර්ක්‍රියා මිනිසුන්ගේ දැන් අඩු වෙලා තියෙනවා. අපි බලමු කාගේද අපි කාගේ හරි අහමු වජිරමල්ලි වාගේ Facebook friends ලා කී දෙනෙක් ඉන්නවද? මතක නැහැ. ඔව්.
අපි ගොඩක් කට්ටියට Facebook friendsලා ඉන්නවා 2000 3000 ඉන්නවා. හරි. ඒ 2000 3000න් Taman එක්ක කතා කරන්නේ කවුද? මූණට හම්බුන කතා කරනවද? මටත් Tamanලාට රික්වෙස්ට් තියෙනවා. මේ මූණට හම්බුනට කතා කරන්නේ නැහැ නේ. ඒ උනට හැබැයි රික්වෙස්ට් එක තියෙනවා. එතකොට මේ මොකද්ද මේක කරන්නේ? ඒ කියන්නේ මූණට මූණ අන්තර්ක්‍රියා කරගන්නේ නැහැ. එක්කෝ රික්වෙස්ට් දාන්න නැත්නම් සමහර වෙලාවට ලොකුම ප්‍රශ්නේ තමයි අපේ නෑදෑයෝකට ලොග් වෙනවා. නෑදෑයෝ ලොග් වෙලා බලන්නේ දැන් මූ මොකද කරන්නේ? හරි උට දෙන්නම් හරි මොන හරි. ඒ ආදරේට ඉන්න යාළුවෝද Tamanට අරියාදුවකට ඉන්න කට්ටියද කියලා අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් අපි මූණට මූණ අන්තර්ක්‍රියා සම්බන්ධයෙන් අපි දාගන්න ඕනේ. තේරුම් ගන්න ඕනේ මොනවද කවුද මොකටද කියලා. ඒත් එක්කම අපි පුද්ගලික දත්ත ආරක්ෂා කරගන්න බලන්න ඕනේ. අපි හැමදේම අපි කියනවා අද අපි ට්‍රිප් එකක් යනවා. අපි යනවා මෙතනින් ගිහිල්ලා මේ ගහරට ගිහිල්ලා කළුතරින් ගිහිල්ලා මාදුකගේ ගිහිල්ලා මේ කොහෙද කතරගම ගිහිල්ලා දවස් 3කින් එන්න කියලා Facebook එකේ දානවා. ඔය Facebook එකේ ඉන්නවා ගමේ ඉන්න හොඳ කුඩුකාරයෙක්. හොඳ chance එක ගෙදරට ඇවිල්ලා බඩු ටිකත් එක්ක ඔක්කොම හොරගෙන යන්න පුළුවන්. අපි ඔක්කොම දානවනේ. අන්න ඒ වගේ ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒත් එක්කම සයිබර් ආරක්ෂණ අවදානම් අවම කරන්න අපි බලන්න ඕනේ. ඒ කියන්නේ මම දන්න කට්ටියගේ පර්සනලි වෙලා තියෙනවා දෙමව්පියන්ට සයිබර් ආරක්ෂණ මෙතෙන්දී අපි මේ අදහස් කරන්නේ OTP එක ඉල්ලනවා. ඔයාලට මෙන්න මෙච්චර මුදලක් තියෙනවා. ඔයා මෙච්චර මුදලක් දිනලා තියෙනවා. මේක බැංක් එකට දාන්න account එක එවන්න කියලා. ඔන්න account number එක යවනවා. account number එක යවුවට පස්සේ මේක අපි number එකක් කියවනේ number එක කියන්න. ඊට පස්සේ ඔයාලට මේ ත්‍යාගය මෙතනින් ගන්න පුළුවන් කියලා කියනවා මොබිටෙල් එකට ගිහිල්ලා. එතකොට මොකද වෙන්නේ? OTP එක කිව්වා කියන්නේ account එකට සෝරිම තමයි. ඇත්ත වශයෙන්ම වෙලා තියෙනවා මගේ දන්නම කීප දෙනෙකුට වෙලා තියෙනවා. ඉතින් ඒක අය ආරක්ෂක ගැටලු සයිබර් සිකියුරිටි පැත්තෙන් අපි ආරක්ෂා වෙන්න ඕනේ. ඒත් එක්කම සෝෂල් මීඩියා සහ සම්බන්ධව පුද්ගලිකත්ව දේවලුත් තියෙනවා. ඒ වගේ දේවල් අපි තුලනය කරගෙන දැනගන්න ඕනේ. සමහර කට්ටිය නම් ওই සාර්ථකව Facebook වරහා අඳුරගෙන යාළු වෙලා විවාහ වෙච්ච කට්ටියත් ඉන්නවා. ඒ වගේම ඊට වැඩිය ඉන්නවා ඒ අඳුරගෙන විවාහ වෙන්න කලින් යම් සම්බන්ධකම් ඇති වෙලා වෙන ජීවිත විනාශ වෙච්ච කට්ටියත් ඉන්නවා. ඉතින් අපි ඒ දේවල් හැමදේම බැලන්ස් කරගන්න අපි දැනගන්න ඕනේ. අපි මේක කොහොමද කරන්න කියලා අපි චුට්ටක් බලමු. අපි බලන්න ඕනේ අපි ඩිජිටල් ලයිෆ් එක ගත කරනකොට අපි ප්‍රමුඛතාවය දෙන්න ඕනේ මොනවටද කියලා. ඩිජිටල් ලයිෆ් එකේ ප්‍රමුඛතාවය දෙන්නේ අපිට අවශ්‍ය දේවල් වලට. අපි කරනවා නම් වැඩක් ඒ වැඩ ටික අපි ප්ලෑන් කරගන්න ඕනේ. ඒක අපිට පුළුවන් Google calendar එකේ අපිට අතන අවල් දවසේ මීටින් එක තියෙනවා අහවල් වෙලාවට මීටින් එක තියෙනවා කියලා අපි ඒක රාජකාරියේ වශයෙන් උත් කරන අපිට ඒක පුද්ගලික මට්ටමින් කරන්නත් පුළුවන්. ඒත් එක්කම සමහර softwares තියෙනවා සමහර app තියෙනවා අපිට install කරගන්න පුළුවන් phone එකේ මම උදාහරණයකට මේ money manager කියන එක අරන් තියෙන්නේ ඒ එකක් ෆෝන් එකේ ඉන්ස්ටෝල් කරගත්තා නම් අපිට දවසේ අද දවසේ ඊයේ පෙරේද වැටුප හම්බුණා. වැටුප එන්ටර් කරලා මෙන්න මේ විදිහේ ඇප් තියෙනවා. ඇප්ස් නම් ගණනාවක් තියෙනවා මනි මැනේජින් වලට. අපිට බලන්න පුළුවන් මාසයේ අවසානයේදී මෙන්න මේ වගේ ප්‍රස්තාර සටහනකින් අපි වැටුප අපි කියමුකෝ උදාහරණයකට 75000ද ලක්ෂයද කීයක් හරි දැම්මා අපි ඉන්කම් එකට මේ වියදම් පාර්ශවයේ කොයි ආකාරයෙන් අපි කරලා තියෙනවද ආහාර වලට කොච්චරද පාසල් වලට කොච්චරද ඉදුම් හිටුම් ඇඳුම් ගැඩුම් ඒවට කොච්චරද කියලා ඒ වගේ දේවල් බලන්න පුළුවන් ඒ වගේ ඇප් එකක් යූස් කරනවා ඒක හරියාකාරව යූස් කරන්න කියන එක තමයි එතනින් යෝජනා කරන්නේ ඒත් එක්කම අපි දෙයක් කරනකොට අවධානය තියාගන්න ඕනේ ෆෝන් එකේ ඔන් එකේ තියෙනකොට හැම වෙලේම WhatsApp messages එනවා හරි වෙන මොන හරි දේවල් එනවා නම් ඒකට අපි අවධානය යනවා කියන්නේ අපි කරන දෙයට තියෙන අවධානය ඩයලූට් වෙනවා. ඉතින් ඒක අපි දැනුම් තේරුම් ගන්න ඕනේ. ඒත් එක්කම අපි බලන්න ඕනේ ටයිම් එක බ්ලොක් කරගන්න අපි පුද්ගලික ජීවිතේ නිදා ගන්නවා නම් නිදා ගන්න ඕනේ රෑ 11ටද ඉඳලා හැන්දෑවේ මේ උදේ 6 වෙනකන් හරි කීය හරි තමන් ප්ලෑන් කරන වෙලාවක මේ ෆෝන් එකේ තියෙනනේ බෙඩ් ටයිම් මෝඩ් එක සෙට් කරන්න. බෙඩ් ටයිම් මෝඩ් එක සෙට් කරලා නිදා ගන්න. ඒකට ඒ කාලය තුල අපිට නිදහසේ නිදා ගන්න පුළුවන්. ඒත් එක්කම ඩිජිටල් ඩෙටොක්ස් කියලා කියනවා අපි ඩිජිටල් විෂහරණය කියලා. මෙතෙන්දි වෙන්නේ අපි කොහොමද මේ අර වගේ අකරතැබ්බ වලට මුහුණ දීලා තියෙනවා නම් අපි නැවත තියවි ලෝකයට එන්නේ කියන එක. ඒකට අපි මේ පළවෙනි එකේ තියෙන ප්ලග් එක ගලවලා දාන්න කියලා මම කියන්නේ ඩිවයිස් එකේ ප්ලග් එක නෙවෙයි. අපි ඩිවයිස් ෆ්‍රී ටයිම් එකක් අපි ජීවිතයකට අපි තියාගන්න ඕනේ හැම වෙලේම ඩිවයිස් වල ඉන්නේ නැතුව.
ඒත් එක්කම සතිමත් භාවය කියන්නේ මෙඩිටේෂන් එකක් භාවනාවක් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් එහෙම කරගන්න. එහෙම නැත්නම් තැනකට වෙලා අඩු ගන්න දවසකට විනාඩි 5ක් හෝ 10ක් හරි අද දවසේ මොනවද කරේ මොනවද උනේ හරි දැන් වෙච්ච දේ කෙනෙක් කල්පනා කරන්න පුළුවන් නම් ඒක අපිට වටිනවා. ඒත් එක්කම අපි සීමාවක් තියාගන්න ඕනේ මොනවද කරන්න කියලා. එතකොට මේ වගේ මෙන්ටල් හෙල්ත් එක දියුණු කරගන්නවා නම් අපිට මොනවද වෙන රිටර්න් එක? ස්ට්‍රෙස් එක අඩු වෙනවා. ඒ කියන්නේ අපි ඩිජිටල් ලෝකයේදී ස්ට්‍රෙස් එක අඩු වෙන්නේ කොහොමද? කියන්නකෝ අපිට ගොඩක් කට්ටිය තියෙනවා ක්‍රෙඩිට් කාඩ්. ක්‍රෙඩිට් කාඩ් එකට තියෙනවා අහවල් දිනට පෙර ගෙවන්න අච්චර මුදලක් කියලා. ඕක අපේ ෆෝන් ඇප් එකේ නැත්නම් බැංකින් ඇප් එකේ සෙට් කරලා තිබ්බනම් අහවල් දවසට ගෙවන්න කියලා අපිට ප්‍රශ්නයක් නැහැ. ඒක ගෙවිලා යනවා ඔටෝමැටිකලි. එහෙම නැත්නම් අපිට සමහර වෙලාවට ඕක අරගෙන බැංකුවට යන්න ඕනේ. දැන් බැංකුව ළඟ තියෙන එකක් නෙවෙයි නම් දුවගෙන ගිහිල්ලා කාඩ් එකට හැන්දෑවේ දෙකට කලින් පේ කරන්න ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒක ඒවා යූස් කරන්න හරි ආකාරයෙන් කියන එක තමයි මෙතෙන්දී කියන්නේ. එතකොට ස්ට්‍රෙස් එක අඩු කරගන්න පුළුවන්. ඒත් එක්කම අවධානය යොමු කරන්න පුළුවන් දෙයකට. ඒත් එක්කම හොඳට නිදා ගන්නත් පුළුවන් ජීවිතේ. ඒත් එක්කම ප්‍රොඩක්ටිවිටි එක වැඩි වෙනවා. මොකද හොඳට අවධානයෙන් දෙයක් කරනවා නම් ප්‍රොඩක්ටිවිටි වැඩි වෙන්න පුළුවන්. ටයිම් මැනේජ්මන්ට් එකක් ඒ වගේම මොටිවේෂන් එකකුත් තියෙනවා අපි කරන එකේ රිසල්ට් එකක් එනකොට. ඒත් එක්කම රිලේෂන්ෂිප් සම්බන්ධතාවල් අපිට තියාගන්න පුළුවන් හොඳ ආකාරයෙන් ඒක මේවා පාවිච්චි කරලා මෙතන මම පළවෙනි එකෙන් අදහස් කරලා තියෙන්නේ අම්මා විදේශගත වෙලා ඉන්නවා තාත්තයි බබයි දෙන්නා මේ රටේ ඉන්නවා. එතකොට සමහර වෙලාවට ඉස්සර නම් ළමෙක් රට ගියාම අම්මා රට ගියාම දරුවන්ට ගොඩක් අමාරුයි. දැන් ඒක යමක් දුරට සමනය කරගන්න පුළුවන් මේ වගේ අපි තියාගන්න ඕන කමියුනිකේෂන් මෙතඩ්ස්. ඒත් එක්කම අපි ගුණාත්මක කාලය වැඩි කරගන්නත් ඕනි. ඒ කියන්නේ කට්ටියත් එක්ක හැබැහින් ඉන්න කාලේ සතුටින් ඉන්න කාලේ ඒත් එක්කම අපිට දුකක් කියන්න ප්‍රශ්නයක් කියන්න ගැටලුවක් කියන්න යාළුවෙක් ඉන්නත් ඕනි. එහෙම නැත්නම් ඒ දේවල් ප්‍රශ්නයක් වෙනවා අර ඩිජිටල් ලෝකෙටම යන්නේ නැතුව ඉන්න ඕන කියන එක තමයි කියන්නේ. ඉතින් මම මෙතෙන්දී ඊළඟට මම අදහස් කරන්නේ ඩිජිටල් ලෝකයේදී තියෙන අනාගතය මොකක්ද කියලා. මේකෙදී අපිට සමහර දේවල් virtual reality වලින් සමහර දේවල් අපිට තියෙනවා. ඒ කියන්නේ virtual reality කියන්නේ මෙතන ඉන්න වැඩිහිටි පුද්ගලයෙක් මේ කට්ටියට අර S2කට දීලා කනට sound එන්න දීලා ඒ කට්ටියගේ භාවනා කරන්න එහෙම නැත්නම් ඒ කට්ටියගේ හෝමෝන ප්‍රතිකාර වලට යම් යම් devices එකතු කරලා ඒ වගේ පාවිච්චි කරලා ප්‍රතිකාර කරන ක්‍රමවේද තියෙනවා. ඒ කෙසේ වෙතත් අපි වැඩිපුරම භාවිතා කරලා තියෙන්නේ දැනට අපි අපිට මේ කිට්ටුවෙම තියෙන්නේ AI. මේ AI වලින් අපි මොනවද කරන්න කියලා අපි චුට්ටක් කතා කරමු. AI ගත්තාම වර්ග කීපයක් තියෙනවා ගොඩක් තියෙනවා. එතකොට මේ වගේ අපි මොනවද කරන්න කියලා අපිට සරල අදහසක් ගන්න පුළුවන්. මම හිතන්නේ හැමෝම වගේ මේවා මොනවද කියලා දන්නවනේ. පාවිච්චි කරන කට්ටිය ඉන්නවද කවුරු හරි අදහසක් ගන්න නම් නිකන් කියන්නම් මේකේ කොහොමද ගන්න කියලා. පළවෙනි එක මම ගන්නම් DeepSeek එකත් එක්ක. DeepSeek එකේ කියන එක අපිට AI tool එකක් විදිහට භාවිතා කරන්න පුළුවන්. ලින්ක් එකේ ගැටලුවක් තියෙනවා. මම ඒක ගන්න වෙනම. DeepSeek කියලා කියන්නේ චීනේ ඔරිජින් එකක් තියෙන AI tool එකක්. මේක අපිට ගොඩක් දේවල් පහසු කරගන්න භාවිතා කරන්න පුළුවන්. උදාහරණයකට කාට හරි මොන හරි දෙයක් මේ වෙලාවේ කියන්න පුළුවන්ද? මම ගොඩක් කට්ටිය කතා කරන්නේ නැහැ. දැන් කවුරුත් කතා කරන්නේ නැහැ. මම පොඩ්ඩක් අදහසක් දාන්නම් ඊළඟට අපි ගමු ඔයාලගේ අදහස්. මොන වගේ එකක්ද අහන්න ඕනේ? අපි කියමු අපිට ව්‍යාපෘති වාර්තාවක් හදන්න ඕනේ. අපිට ව්‍යාපෘති වාර්තාවක් හරි මොන හරි එකක් ඒ වගේ කරනවා නම් මේකේ අපිට කියන්න පුළුවන් මෙහෙම. Create a report on
කියමුකෝ දැන් අර කතාවක් කියන්නේ ජින්ජර් ගැන ජින්ජර්. Create a report on ginger cultivation as a commercial. Commercial. අකුරු type වෙන්නේ නැහැ. කොහොම. Commercial venture. බිස්නස් එකක් විදිහට ඉඟුරු වගාවක් කරන්නේ කොහොමද කියලා කවුරු හරි එම Tamanට මේකෙන් මම සරලව ගත්තේ මේ සම්පූර්ණ මේක මෙන්න මේමයි ඒක සමරිය කියනවා මේක මොකක්ද කියලා එනවා එතකොට කොච්චරක් එනවද එතකොට මාකට් එක කොහොමද වගාක් කල්ටිවේෂන් ප්‍රැක්ටිසස් එතකොට ඒකේ කාල මේ දේශගුණය කොයි වගේ වෙන්න ඕනේද බීම කොහොම සකස් කරන්න ඕනේද එතකොට මේවා පැල කරන්නේ කොහොමද එතකොට මේ වගේ මේ අහන ගොඩක්ම දේවල් වලට ඒ කියන්නේ මේක රිසර්ච් බේස් විදිහට ගඩ ගන්න පුළුවන් මොකද chat GPT මම ඇත්තටම යූස් කරන්නේ මොකද ඒකේ ලිමිටේෂන්ස් තියෙන හන්ද මේක දැනට සම්පූර්ණයෙන් නොමිලේ හන්ද තමයි මම ජින්ජර් මේ DeepSeek එක පාවිච්චි කරන්නේ. ඉතින් ඔයාලටත් මේකෙන් ප්‍රතිඵල ගන්න පුළුවන් Tamanට අවශ්‍ය දේ මොනවද කියලා. මේකේ මේවත් අපිට කස්ටමයිස් කරන්න පුළුවන් ඩොලර් වලින් නැතුව රුපියල් වලින් දෙන්න කියලා. එහෙම ගන්න පුළුවන්. එතකොට මේ විදිහට අපිට ව්‍යාපෘති වාර්තාවක් හරි ඕනෑම දෙයක් අපිට මේකෙන් නිර්මාණය කරගන්න පුළුවන්. එතකොට අපි ආය බලමු ඊළඟට තව මොන හරි දෙයක් ඕන නම් DeepSeek එකේ ගැන අහන්න පුළුවන්. ඒ වගේම තව notebook LM එකෙන් අපිට පාවිච්චි කරන්න පුළුවන් notebook එක පාවිච්චි කරන්න පුළුවන් අපිට මීටින් එකක් තිබ්බා නම් මීටින් එකේ MP3 එක අප්ලෝඩ් කරලා ඉවර වෙලා ඒ මීටින් එකේ අපිට report එක generate කරගන්න පුළුවන් කෙලින්ම. මෙතන try notebook LM කියලා ගත්තාම මෙතෙන්ට අපිට දාගන්න පුළුවන්. ඒකෙදි create new notebook කියලා ගිහිල්ලා ඒක source එක දුන්න MP3 file එක මේකෙන් අනිත් පැත්තට අපිට doc එකක් විදිහට meeting එකේ report එක ගන්නත් පුළුවන්. තව වර්ග ගණනාවක් ඒකේ කරන්න තියෙනවා. අපි කෙටි කාලයත් එක්ක කරනකොට වෙලාව මදි හන්ද අපි බලමු තවත් එක්කට යන්නේ කොහොමද කියලා. එතකොට ඒත් එක්කම නැනෝ බනානා පාවිච්චි කරන්නේ රූප උත්පාදනය කරන්න. ඒත් එක්කම VO3 කියන්නේ වීඩියෝ ජෙනරේෂන් වලට වීඩියෝ ජෙනරේෂන් කොහොමද කරන්නේ කියලා අපි මම හිතන්නේ මම ඉන්වයිට් කරපු එකෙත් මම දාලා හදලා තියෙනවා. ඒක පාවිච්චි කරේ VO3.1 එකෙන්. ඒක ඇවිල්ලා ෆ්ලෝ කියලා එකක්. දැන් අද වෙනකොට ෆ්ලෝ කියන එක ප්‍රීමියම් කරලා තියෙන්නේ. ඒක නිසා ඔයාලට මට ඒක වැඩ කරලා පෙන්වන්න විදිහක් නැහැ. නමුත් ඒකෙන් මම හදපු කීපයක් තියෙනවා. ඒක මට පෙන්වන්න පුළුවන්. මේ තියෙන්නේ අපි ට්‍රිප් එකක් ගියා එක සැරේක accounts branch එකේ කට්ටියත් එක්ක මේ ෆොටෝ එක ඉන්සර්ට් කරලා මෙන්න මේ විදිහේ වීඩියෝ එකක් අපිට හදන්න පුළුවන්. රුවන් සහ ප්‍රසන්න ඉන්නේ. මේ ගත්තේ එක ෆොටෝ එකක් ෆොටෝ එක මේ තවත් විදිහකට. එක ෆොටෝ එකකින් අපිට හොඳ ලොකු වීඩියෝ එකක් අපිට හදා ගන්න පුළුවන්. ලොකු මේක දෙන්නේ තප්පර 5 සම වෙන්න ලොකු නෙවෙයි. ඒත් එක්කම මේකත් අපිට ප්‍රොම්ප්ට් එකක් ලියලා කරන්න පුළුවන් දේවල්. මේ වගේ දේවල් ක්‍රියේට් කරන්න පුළුවන් ෆ්ලෝ එකෙන්. එතකොට ඒ කරන විදිහ අපි ඊට අවස්ථාවක් තිබ්බොත් අපි බලමු. එතකොට තවත් එකක් තමයි අපිට පොඩ්ඩක් අර එන්ජොයි කරගන්න එකක් පුළුවන් එකක් තමයි සුනෝ එක. සුනෝ එකේ සුනෝ එකෙන් අපිට ගීතයක් එහෙම හදන්න පුළුවන්. දැන් සුනෝ එක මෙහෙම තියෙනවා. සුනෝ එක කවුරු හරි පාවිච්චි කරලා තියෙනවා. සුරංග පාවිච්චි කරා. තව කවුරුත් ඉන්නවා සුනෝ පාවිච්චි කරපු කට්ටිය.
සුනෝ එක කවුරු හරි පාවිච්චි කරලා තියෙනවනේ. රයිට් අපි බලමු මේකට අනික් කටට මෙන්න මෙහෙම දේවල් කරන්න පුළුවන් කියන එක පෙන්නන්න. මොකද මම මේක awareness program එකක් නිසා මෙන්න මේක මේ දේ කරන්න පුළුවන් කියන එක තමයි අපි කරන්න උත්සාහ කරන්නේ. ඉතින් අපේ හොඳ ගීත රචකයෙක් ඉන්නවා චින්තක නෑ මේ චින්තක නෑනේ. චින්තකගෙන් මම ගත්තා කවි ටිකක් බලමු. අපි බලමු මෙන්න මේ මෙහෙම කවියක් තියෙනවා. හරි. මේක චින්තකගේ Facebook wall එකෙන් මම ගත්තේ. අපි මේක දාලා බලමු සුනෝ එකට. සුනෝ එකට මේ lyrics වලට මේක paste කරනවා. ඒකලා මේකේ සින්දුව මේක මොන ස්ටයිල් එකේ සින්දුවක්ද කියලා අපි දාන්න ඕනේ. අපි බලමු මේක රෙගේ කියලා. රෙගේ. එතකොට තව මොනවද තියෙන්නේ දාන්න? එතකොට මේකෙන් අපිට සිලෙක්ට් කරන්න පුළුවන් රැප් එකක් නම් රැප් විදිහට. ඔයගේ කලවමක් නම් දෙක තුනක්ම අපිට මික්ස් කරන්නත් පුළුවන්. instrumental solos. හරි මේක දාලා අපිට මේක ක්‍රියේට් කරන්න විතරයි තියෙන්නේ. දැන් මෙතන සින්දුව වර්ග 4කට හැදෙනවා. මම දන්නේ මොන රෙගේ ආකාරයකට හැදෙයි. බලමු මේක ප්ලේ වෙනවද කොහොමද කියලා. තාම නැහැ. මේක පේනවා ඇතිනේ. වැසිදියෙන් තෙත පරිත මාවත දිගේ. ඔය විදියට එක එක අපි දෙන ස්ටයිල් වලට වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම මම ඉස්සෙල්ලා හදපු කීපයක් තමයි මේ තියෙන්නේ. ඒකත් චින්තකගෙම පබැඳීමක්. මේක චින්තක හදපු එකක් කවියක්. ඒක ඉතින් අපි රෙගේ තාලයට දාන්න පුළුවන්. අපිට මේක ස්ටොප් කරලා මේකේ ස්ටයිල් එක ඕනනම් තනිකර අපිට වෙනස් කරන්නත් පුළුවන්. එතකොට සින්දුවක් මේ මොකක් හරි මේ වැසි දින්න නැතුව අපි වෙන සින්දුවක් ඕනනම් දාලා බලමු. කාගේ හරි තියෙනවා නම් කවියක් ටක් ගාලා මේක හදන්න පුළුවන්. නිකම් මේක ගමු control C. මේක ක්ලාසික් විදිහට ගත්තොත් එහෙම indie rock මේ වප්මාහේ පෝයදා බණමඩුව ගාව. මම මේක ක්‍රියේට් කරලා ගහුවොත් එහෙම ක්‍රියේට් වෙනවා. මේක එන්ටර්ටේන්මන්ට් පැත්තට කැමති කට්ටියට මේ දේ පාවිච්චි කරන්න පුළුවන්.
රයිට් ඉතින් ඔය වගේ මම දන්නේ ඒක රාජකාරියට කොච්චර අපි ඇප්ලයි කරනවද කියලා ඒක අපි විනෝදාස්වාදය සඳහා තමයි අපි යෝජනා කරේ. ඉතින් අද වැඩසටහනේ ඔයාලගේ මොන හරි මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දේවල් අපිට අහන්න තියෙනවා. මොකද මම ඇත්තටම අර ඩීප් මොකද්ද නෝට්බුක් LM එක මිස් වුණා වෙලාවත් එක්ක. ඒත් එක්කම VO3 වලිනුත් අපිට හදන්න පුළුවන්. නනෝ බනානා එකිනුත් ඉමේජස් හදන්න පුළුවන්. ඒ දේවල් නම් තියෙනවා. අපිට වෙලාවත් එක්කනේ අපිට තරඟ කරන්න වෙලා තියෙන්නේ. ඉතින් අද වැඩසටහනේ එතකොට මොකක් හරි ඔයාලට ප්‍රශ්න ගැටලු තියෙන අවස්ථා විසඳ ගන්න ඕන නම් අපි ඒ දේවල් කතා කරන්න ඔයාලගේ අදහස් ගන්න මේක මම අවස්ථාව කරගන්නවා. ඉස්සරහකට අපිට මේ AI පැත්තෙන් බලාපොරොත්තු වෙනවා ඉන්ජිනර් ෆැකල්ටි එකේ ඒත් එක්කම ලර්න් එකත් එක්ක AI හරියාකාරව හැමෝටම හඳුන්වලා දෙන වැඩසටහනක් කරන්න. ඉතින් ඒක අපි කලින් කරන්න උත්සාහ කරා. නමුත් ඒ අදාළ ලර්න් එකේ ඩිරෙක්ටර්ස් ඒ කට්ටිය අවිල්ලා විදේශගත වෙලා ඉන්න හන්ද අපිට ඒක කරන්න අවස්ථාවක් හම්බුණා. ඉතින් ජනවාරි මාසේ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද වැඩසටහනේ ප්‍රශ්න මොන හරි තියෙනවා නම් අපිට කතා කරන්න පුළුවන්. මයික් එකක් තියෙනවා මේසෙට පොඩ්ඩක් ඔන් කරලා කියන්න. ඇත්තටම වැදගත් වැඩසටහනක් තමයි අපේ චමින්ද මහත්තයා ඉදිරිපත් කරේ. මම පොඩි දෙයක් කියන්නම්. ඇත්තටම මේ අපි ගාව රිසෝසස් තියෙනවා. අපි චන්දන සර්ුත් ඉන්න නිසා දැන් ඔය AI වැඩසටහන අපි සෑහෙන කාලයක් චමින්ද මහත්තයා ප්ලෑන් කරා. අපි ඒක කරගන්න බැරි වුණා. ඉතින් ඒ නිසා මගේ නම් අදහස ඔබතුමාගෙත් ගොඩක් දැනුම තියෙනවා. අපේ ගොඩක් රිසෝස් පර්සන්ලා ඉන්න ඔය දැනුම තියෙන අපි එකතු වෙලා චන්දන සර් හරහා අපි සංවිධානය කරලා අපිට ඕනනම් අපේ ඉන්න ස්ටාෆ් එකට AI වැඩසටහනක් දැන් අපිට අර බලන්න බැරි වුණානේ කොහොමද අපි ඒක ඔපරේට් කරන්න කියලා ෆන්ක්ෂන් වෙන්නේ කියලා. එහෙම එකක් කරොත් හොඳයි කියලා හිතනවා. මොකද දැන් සෑහෙන කාලයක් අපි බලාගෙන ඉන්නවා අර AI වැඩසටහන එනකන්. ඒ නිසා අපි රිසෝස් පර්සන්ලා ඉන්න නිසා අපේ සම්පත්දායකත්වය තියෙනවානේ. ඒ නිසා අපි කරමු කියලා යෝජනා කරනවා. ඒත් එක්ක මට කියන්න තියෙන්නේ ඉතා වැදගත් වැඩසටහනක්. මේ ඩිජිටල් වෙල්බීන් කියන එක මේ දවස්වල ගොඩක් ප්‍රශ්න දෙපැත්තටම තියෙන හොඳ සහ නරක දෙකම. ඉතින් මේ දෙකේම හොඳ සහ නරක ඔබ විසින් ඉදිරිපත් කරා. ඒ නිසා ඉදිරියට මගේ යෝජනාව තමයි මේ හරහා අපිව දැනුවත් කරන වැඩසටහනක් කරොත් අපේ රාජකාරියට කොහොමද ඒක යොදාගන්නේ කියලා දැනුවත් වෙන්න හැකියාවක් ලැබෙයි. බොහොම ස්තුතියි. ස්තුති තියෙන. ඉතින් අවසානයේදී ස්තුතියට හැමෝටම මේ සහභාගී වුණාට අවස්ථාව දුන්නට චන්දන සර්ටත් ස්තුතිවන්ත වෙනවා. ඉතින් මතක තියාගන්න යම්කිසි පොඩි වචනයක් මගේ මොන වුණත් හැමෝටම මේක වටී කියලා මම හිතනවා. We say wrong things, we do wrong things, we fall, we drag, and we move on. And just remember, that is what life is. None of it can. ස්තුතියි. මං හිතන්නේ මමත් වචන මේක මමත් වචනයක් කියන්න ඕන කියලා හිතුවා. අර හැම වෙලෙම කියනවා වගේ හැම සෙෂන් එකක්ම ඇහුවාම ඔයගොල්ලන්ගේ දක්ෂකම් දැකලා ඇත්තටම ලොකු සන්තෝෂයක් එනවා. සමහර වෙලාවට පුදුමෙකුත් එනවා. ඉතින් දැන් කතා කරා AI ගැන අපිට කරන්න බැරි කියලා කරන්න පුළුවන්. අර මං කලින් දවසේ කිව්වා වගේ අපි හදන්න ඕන අර මේ communities of practice. ඒ කියන්නේ අපේ තියෙන හැකියාවන් එකිනෙක අතර බෙදාගෙන අපි කියනවා knowledge sharing කියලා. ඉතින් ඒක තමයි මේකේ පරමාර්ථය. මොකද මට මතකයි ෂේන් මෙතන ඉන්නවත් දන්නේ.
මුලින්ම මේකේ මම කරන්න මම ෂේන්ට කිව්වා HRDU එකේ ඉන්න කාලේ ඇවිල්ලා එකක් කරන්න කියලා. ඈස මේ වගේ තනතුරමදී ඔතන ගිහිල්ලා කරන්න කිව්වා. එහෙම ප්‍රශ්නයක් නැහැ. අපි අතර ඉන්නවා ගොඩක් දක්ෂකම් තියෙන කට්ටිය. එහෙම තනතුරු කියන එක අදාළ නැහැ ඒකේ. අර ඒ ආයතනෙන් ඒ යම් කිසි දේවල් වලට පැවරීමක්. ඒකින්ද ඇත්තටම මේ දේවල් එකතු වෙලා කරන්න. දැන් මේ මෙතන හැම මාසෙම පැය දෙකක් තියෙනවා. අවස්ථාවල් දෙකක් තියෙනවා මේ වගේ ෂෙයා කරන්න. අද නම් හොඳයි වැස්ස වෙලාවෙත් කට්ටිය ඇවිල්ලා ඉන්නවා. හැබැයි සමහර වෙලාවට මේ සෙනට් එකේ ඉන්න ස්ටාෆ් එකේ ඉන්නෙත් නැති වෙලාවල් තියෙනවා. ඒක එහෙම කරන්න එපා. ඒක ඇවිල්ලා ඉදිරිපත් වෙලා අපි මේ දේවල් කරමු. මමත් පොඩි දෙයක් කියන්නම් අර මේ ඩිජිටල් වෙල්බීಯಿಂග් ගැන. අපි ඇත්තටම අපි මේ තිරවලට ඇබ්බැහි වෙලා ඉන්නවා. ඇත්තම කතාව එහෙමයි. දැන් ගොඩක් වෙලාවට අපි වැඩක් කරන්න ඔය ඉන්ටර්නෙට් එකට ගියත් මුලින්ම වැඩ කරන්නේ නැහැ. සමහර වෙලාවට ඒ ඉන්ටර්නෙට් ඕනෙත් නැහැ වැඩේ කරන්න. වර්ඩ් ඩොකියුමන්ට් එකෙන් කරන්න පුළුවන්. හැබැයි ඉන්ටර්නෙට් නැත්තම් ඒක ප්‍රශ්නයක් ඒ වෙලාවේ. ඒ කියන්නේ අපි පොඩි අර එන්ටර්ටේන්මන්ට් පැත්තට පුරුදු වෙලා. අපේ මොලෙත් තියෙනවා අර මේ ඕක අර ඇබ්බැහි වුණාම ඇත්තට අර අයිස්වල එකේම එක මේ කන්ඩිෂන් එකක් තමයි එන්නේ. දැන් අයිස් පාවිච්චි කරාම වෙන්නේ එක පාරට අපිට කෘතිමව ලොකු සන්තෝෂයක් දෙනවා. ඒක සන්තෝෂ දෙන හෝමෝනේ තමයි ඩෝපමින් කියන එක. ඒ වගේම මේ වගේ වීඩියෝ පොඩි දැන් ඔය ඉන්ටර්නෙට් එකේ YouTube එකේ එහෙම තියෙනවනේ විනාඩි 3 4 5 ඒ වගේම පට්ගල අපි හිතනවනේ මේක පට්ගල බලා ගන්න පුළුවන් කියලා. ඒකෙන් අපිට පොඩි පොඩි සතුට දෙනවා. අපි ඒ සතුට පස්සේ යනවා. එහෙම කරාට පස්සේ අන්තිමට පැය භාගයක් පැයක් උතන පාවිච්චි කරනවා කරපු වැඩක් නැහැ. අර මොනවා හරි ඕනේ නැති ඒවල් බලලා තියෙන්නේ. සමහරලාට නිදි මරාගෙන ඒ වැඩේ වෙනවා. ඉතින් මේ ඩිජිටල් වෙල්බීಯಿಂග් කියන එක ඩිජිටල් යහපැවැත්ම කියන එක අපේ ජීවිතේ සතුට තියාගන්න ඉතාමත්ම අවශ්‍යයි. අපිට ඇත්තටම එකතු වෙලා ගොඩක් දේවල් කරන්න පුළුවන්. දැන් මේ අද මේ ටිකේ වැස්සට නැත්තම් එලිමහනට ගිහිල්ලා දේවල් කරන්න පුළුවන්. ඒක ඇත්තටම ඔයගොල්ලෝ එකතු වෙලා සාකච්ඡා කරලා ඒ දේ කරන්න ඒකට අවස්ථාව ලබලා දෙන්න. ඉතින් නැවත වතාවක් බොහොම ස්තුතියි. චමින්දත් බොහොම උනන්දුවෙන් ඒක කරා. බොහොම වෙලා වෙනව තේරුණෙත් නැහැ. ඉතින් මේ වගේ අපේ දේවල් බෙදා හදාගෙන අපි අපි වැඩ කරන තැන ප්‍රීතිමත් කරගමු. මොකද මේ ප්‍රීතිය අපේ පෞද්ගලික ජීවිතෙත් විශාල කොටසක් වෙනවා. ඇත්තෙම අද හවස 3ට තියෙනවා අවෝඩින් සෙරමනි එකක්. ඒක කරන්නේ අපේ මේ ලැබොරටරි ඇටෙන්ඩන්ට්ස්ලා. ඒගොල්ලන්ට ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් කරලා තිබුණේ. එතකොට අපි ස්ටාෆ් එක්සලන්ස් කියලා මේ අවුරුද්ද මුල කරා වැඩසටහනක්. ඒකෙදී යම් කණ්ඩායම් ඇගීමට ලක් වුණා. එතකොට මම මේගොල්ලන්ට කතා කරලා කිව්වා දැන් ඔයගොල්ලෝ එකතු වෙලා වැඩසටහන් කරන්න කියලා. එහෙම කරපු එක වැඩසටහනක් තමයි පැය 40ක වැඩසටහනක් ලැබොරටරි ඇටෙන්ඩන්ට්ස්ලාට ඒ ස්ටාෆ් එක තමයි ඒක ප්ලෑන් කරේ. මම නිකන් අර ඒගොල්ලන්ගේ මීටින් වලට ගියා විතරයි. එහෙම කරලා පැය 40ක වැඩසටහනක් කරලා අද අපි ඒගොල්ලෝ ඇගීමට ලක් කරනවා. ඒ වගේම තව අපි ඩෙන්ටල් ෆැකල්ටි එකත් එක්ක එකතු වෙලා දන්ත සායන කරා. ඒකෙන් ගොඩක් ප්‍රයෝජන වෙනවා. ඒ වගේ තව ගොඩාක් දේවල් කරන්න පුළුවන්. ඒකෙන්ද කරුණාකරලා මේ දේවල් වලට ඉදිරිපත් වෙන්න. ඒ අවශ්‍ය උපරිම සහයෝගය අවශ්‍ය ඕන දෙයක් ඔයගොල්ලන්ට ලබා දෙන්න මානව සම්පත් ඒකකේ ඉන්නවා. ඒ වගේම මතක් කරන්න කැමති මීළඟට අර විස්ඩම් මියු කියන එක දෙසැම්බර් 9 වෙනිදා තියෙනවා. දෙසැම්බර් 9 හවස 1 ඉඳලා 2:00 වෙනකන්. ඒක කරන්නේ ඉංජිනේරු පීඨේ හිටපු පීඩාධිපති ආචාර්ය උදේ දිසානායක මහත්මයා. ඒක අපි නම් කරලා තියෙන්නේ මයින්ඩ්ෆුල් හවුසින් කියලා. ඒ වගේ දේවල් වලටත් එන්න. මොකද මේ දේවල් වල ප්‍රයෝජනෙ ලබා ගන්න. මම හිතන්නේ මේක යම් කිසි වෘත්තීයමය දෙයක් හින්දා ඔයගොල්ලන්ගේ වැඩ කරන තැන්වල ඒ ප්‍රධානීන්ට කල්ැතුව දැන්නුවොත් ඔයගොල්ලන්ට මේකට එන්න මම හිතන්නේ ඒ වෙලාව හොයාගන්න අපහසු වෙන එකක් නැහැ. ඉතින් ඒ ආරාධනය කරමින් චමින්දටත් හැමදිනාටම ස්තුති කරමින් අපි අදට නවත්තනවා. බොහොම ස්තුතියි.